මගේ රත්තරන් යාළුවනේ මේ හග්ගලාව රෝස මල් ආයේ බලන්න. සූටි. මේ මොනවාද මේ ගහ? රෝස ගස්. ඔව්. එතකොට ඔය රෝස ගහේ මේ තියෙන කොළ මොනවාද? ඒවා රෝස කොළ. ඒ රෝස ගහේ කොළ පාට කොළේට කොළ නොකිය රෝස කොළ කියන්නේ රෝස පාට නෑ නෙමෙයි. ඒ රෝස ගහේ කොළනේ. ඒ කියන්නේ රෝස ගහේ කොළ හින්දා ඒ ගහේ කොළ වලට කියනවා රෝස කොළ කියලා. ඒ වුණාට ඔක රෝස නෑනේ. කොළ නෙමෙයිද? ඔක අදින්දලා කියනවා නම් කොළ කියලා. මමයි ගුහප්ප දානිය. ඔය මොන කොළද? රෝස කොළ. කොළ මොන කොළද? කොළ. මේ මොන ගහක්ද? ඒක රෝස ගහක්. ඒක රෝස ගහක්. ඇයි ඒ රෝස ගහ කියන්නේ? ඒකේ මල රෝස පාටයි. එතකොට මේ මොන ගහක්ද? ඒක කහ ගහක්. එතකොට අර රෝස ගහක්. එතකොට අර මොන ගහක්ද? කහ ගහක්. අර කහ ගහක්. හොඳයි ළමයා. නන්ද මෙච්චරයිද ඔයාලයි මහ ලොකු හග්ගල මෙච්චරයිද? ගරත්තර යාළුවනේ ඉතින් මේ ආවිත මෙයාට එන්න ඕනේ කිව්වා. මේ අයින ඉතින් මගේ ජීවිතේදී මේ ඇයිත් එක එන්න බෑ ඉතින්. මේ මොන රෝසද? රෝස මේ මොකද්ද ගහක්ද ඔය? වැලක්. මොන වැලක්ද? රෝස වැලක්. හොඳ ළමයා. හොඳට ඔයාව හදලා ගන්න. මේ කටරළුනේ. කටරළුද? කටරඬු මල්ද? කටරළු මල්ද? කටරළු. තොරේනියා. රුමේනියාලා එක සේම් තොරේනියා. ලස්සන මල් තියෙන මගේ යාළුවනේ. ඔයාලත් එන්න මෙහි මේ ටිකට් එක 236යි. මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕනම දෙයක් ආසන්න වටේට ආසන්න 10ට ආසන්න 100ට වටයලනේ ටිකට් දෙන්න ඕන. ටිකට් එක කීයද? හොන් 236යි. ටිකට් එකක් ගත්තම 500න් ඉතුරුනේ 20යි. එතකොට ගාන ආසන්න 100ට වටයලන්නේ 10ට වටයලන්නේ ඉතුරු දෙනකොට නම් ඉතින් 80කට කෙලලා 80 නෙවෙයි 8කට මම මොට වචන කියනවා හොඳ නැහැ. අතර යාළුවනේ ඔයාලා එන්න 236 කන්න කෑම බීම ඔක්කොම ඉතින් ඔයාලා ගේන්න දෙන්නේ නැහැ. මේ හොඳයි. හොඳ පළාතක් ශාස්ත්‍රීයයි. මේ වගේ ගල් තලාවන් උඩ ඔයගලන්ට යහන් ගත වෙන්න මේ මේ වගේ ලස්සන පළාත් තියෙනවා. හොඳ view එකක් තියෙනවා. ඔයගලන්ට free of charge photos ගන්න පුළුවන්. ඔයාලා එන්න කියලා තමයි කියන්නේ. ඒ වුණාට මං කියන්නේ අර ටිකට් එක කඩපු කට්ටියන්ට මේ ගණන් බැරි නම් ඉංග්‍රීසි පන්තියකට හරියන්න. හරියට යාළුවනේ තියෙනවා බුදු සරණයි හොඳේ. මගේ යාළුවනේ අපේ ගෙදර ගුහප්ප දයානියා මම මේක එක්කනට ඕන විදිහට බෙර ගහන්න බෑ, පදේට නටන්න බෑ. එක්ක මං ගහන පදේට මෙයා නටන්න ඕන, නැත්නම් මෙයා ගහන පදේට මං නටන්න ඕන. බෙර දෙකක් නෑ ගෙදර, එක බෙරයි තියෙන්නේ. අපේ ගෙදර ගුහප්ප දයානියා කවුද හාමිනේ? කවුද? මම. බයි.